අලුත්ම විස්තරේද? මොකද මේකේ පැත්ත ඇවිල්ලා සිග්නේචර් කොත්තුක කන්නත් දෙන්න ඇවිල්ලා එන්ජොයි කරන්න. මේ කොනේ ඉඳලා එහා අලුත්ම විස්තරේද? අලුත්ම විස්තරේ ඉතින් අලුත්ම විස්තරේ බලමු අපි. බලමු පොඩ ඉරි ප්ලේ. ඒක ආයෙක තමයි දාන්න ඕනේ. ආ රයිට් රයිට්. ඒ වුණාට මෙතන කුෂන් එක වගේ තියෙන එක හොඳ නැද්ද? කැරෝකේ ඇති. කැරෝකේ ඇති. ප්‍රයිවට් පාටිස් ඇති. එහෙම වෙයි බතම ආපුලා. ඔය පැත්තට එළිය හොඳයි ඈ. මොකද මේකේ පැත්ත? හරි ඔන්න අපි ආවා කැෆේ ද වයිබ් එකේ අලුතෙන්ම ඕපන් කරපු ඒරියා එකට. මට මතක විතර මේක කලිනුත් තිබ්බ වෙනස් විදිහකට. හැබැයි මේ වෙනස් විදිහකට තමයි තවත් වෙනස් විදිහකට තමයි මේ පාර යාලා ඕපන් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතන ඇවිල්ලා ඔයාලගේ පාටිස් වලට, ඔයාලගේ මොන හරි ෆන්ක්ෂන්ස් වලට යාළුවෝ එක ගැදර් වෙන්න, ඊට පස්සේ ඔයාලට ඕන මොන හරි ඩිස්ප්ලේ කරගන්න තියෙනවා නම් ඒව දාන්න පුළුවන්. මෙතන ඔයාලට දැන් පේනවා ඇති ඒක. ඒකට ඔයාලට කස්ටමයිස් කරලා කැමති දෙයක් දාන්න පුළුවන්. වෙනදා වගේම කැෆේ ද වයිබ් එකේ සිග්නේචර් කොත්තුක කන්නත් පුළුවන් මෙතන ඉඳලා. ඉතින් එන්න ඇවිල්ලා එච්චරයි. එහෙනම් ඔයාලත් එන්න ඇවිල්ලා එන්ජොයි කරන්න. මේක වටේම තියෙනවා පදේ කියන ප්‍රොජෙක්ටර් මැප් කරලා තියෙනවා. පේස් එකේ එක වීඩියෝස් තියෙනවා. නැවක් යන එකක් ඒක අර කොනේ ඉඳලා මෙන්න මේ කොනේ ඉඳලා එහා පැත්තට සීන් එකක් තියෙනවා. එන ආතල්ලක් තියෙනවා. ආයෝකෙත් මරු සීන් එකක් තියෙන්නේ. දැන් හිතන්න බර්ත්ඩේ පාටියක් වගේ තියෙනවා කියලා. බර්ත්ඩේ පාටියක් වගේ තියෙනකොට කෙලින් මේ අදාළ කෙනාගේ ග්‍රැෆික්ස් දාලා හැපි බර්ත්ඩේ කියලා දාලා ඕන්නම් පොරේ මොකක් හරි ආතල් වීඩියෝස් එකක් හරි දාලා එන්න ආතල්ලක් ගන්න පුළුවන් කොහොම හරි. ඇවිල්ලා බලන්න. Hi. Take 2. Hi අපි ඇවිල්ලා ඉන්නේ කැෆේ ද වයිබ් එකේ නුවරට වෙනසක් අලුත්ම ඇඩිෂන් එක බලන්න. ඉතින් හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. වෙනම 아무තු වයිබ් එකක් තියෙනවා මෙතන. මේ උඩ වලාකුළු එහෙම තියෙනවා අල්ලලා. ඒකේ කලර්ස් උත් වෙනස් කරන්න පුළුවන් ග්ලූ. ඔයාලට ගැලපෙන තීම්ස්, බර්ත්ඩේ පාටිස්, එතකොට ඔයාලගේ මොනවාද තව තියෙන්නේ ග්‍රැජුවේෂන් පාටිස්, එතකොට බ්‍රයිඩ් ටු බී පාටිස් ඕනම එකක් මෙතන arrange කරගන්න පුළුවන්. ඩෙකෝස් උත් ඔයාලට කතා කරලා වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම අර පැත්තෙත් වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මම හිතන්නේ මේ මෙතන මූවි එකක් වුණත් බලන්න පුළුවන්. කොහොමත් කැෆේ ද වයිබ් එකේ කැමරාසයි. ඉතින් ඒ කැමරාස් බලන ගමන් ඔයාලට වෙනස්ම විදිහේ එක්ස්පීරියන්ස් එකක් මෙතන එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. අද ඉස්කෝලේ නේ? ගිහින් ආවේ 12ට අපේ ඉස්කෝලේ මට වැඩවලට යන්න නෑ. මම ගහන්න අවශ්‍ය ඕකේ බයි එක. කාටද මොකක් A level chemistry paper එකේ ලකුණු දෙන්නේ කොහොමද කියලා දන්නවද? මේ තුනෙන් අරගෙන ඒක බෙදෙනවා. පස්සේ ග්‍රැජුවේෂන්. හරි. ඉස්කෝලේ ළමයි නම් අපලද. බයි. බයි. ડોක්ටර්ස් ගඩියම ඩක් ගාලා වේත් එහෙම කරන්න බයි බයි කියලා එන්නේ. මොනවද? සෝයා ඉස්කෝල. සෝයා ස්ට්‍රීම්. පාඩවන? පහට වහනවා? ෂුවර්? ක්ලාස් වෙලා ගන්න. Yeah, I'm about to fade away. Cause every time I wake up I feel like it's Monday. Something's going wrong with all the chemicals up in my brain. All of a sudden I don't look at anything the same way. Gotta build up of my thoughts sitting in an ashtray. I'm sorry that I'm so inconvenient, okay. Just